අද මම කතා කරන්නේ නිකන් අලුත් දෙයක් ගැන ඔයගලන් යන්නම නිකන් ප්‍රශ්නයක් වගේ යන්නම්කො නිකන් කතා කරන විදිය. ලෝකේ තියෙන දරුණුම අවිය මොකක්ද කියලා ඔයගලට. ලෝකේ තියෙන දරුණුම අවිය. පුළුවන් නම් කමෙන්ට් කරන්න බලන්න. අපි නිකන් අපේ ආදරණීය දරුවන්ගෙන් අහමු මොකක්ද දරුණුම අවිය. මේක ඔයගලට හිතන ඒවා කියන්නේ. මිනිසා අවියක් හරි. විදුලිය දැක ළමයි කියන ඒවා අපේ දරුවෝ කියන ඒවා මොන හරි දෙයක් කියන්නේ ලෝකේ තියෙන දරුණුම අවිය. හරි මේ වීඩියෝ එක බලන ඔබටත් ඒක ප්‍රශ්නයක් නෙනේ. ඔයගලන්ට කියන්න පුළුවන් සමහරක් වෙලාවට මේ ශුද්‍ර ජීවි ඇන්ත්‍රැක්ස් බැක්ටීරියා හරි මිසයිල් එක රටක් බලන්නේ තව රටක් අල්ලගන්න. අද මේ ලෝකේ බලවතු අතර තියෙන ලොකුම තරගය මොනවද දන්නවද? එක රටක් බලනවා තව රටක් අල්ලගන්න. ඒකට මිසයිල්ස් යොදලා මේ මිනිස්සුන්ව මරලා අද ගොඩක් අවියායුධ නිෂ්පාදනය වැඩි. අවියායුධ නිෂ්පාදනය කරන්නේ මොනවටද ඔයගොල්ලෝ හිතන්නේ? මිනිස්සු විසින් අදනවා මිනිස්සුන්ව මරන්න අවි. මිනිස්සු තමයි හදන්නේ. කාව මරන්නද? මිනිස්සුම මරන්න. ඔය ජෛව රසායනික අවි කියලා කිව්වම ඒක ඇවිල්ලා ශාකවලටත් හානි කරයි, සතුන්ටත් හානි කරයි, පරිසරයටත් හානි කරයි. දැන් ලෝකේ තියෙන දරුණුම අවිය තමයි 1 2 3 උතා ගන්න උත්තරේ දිව. දිවතරම් දරුණු අවියක් ලෝකේ නැහැ. මේ දිවෙන් පුළුවන් හැමදේම විනාශ කරන්න. යහපත් වචන කර දියන්නත් පුළුවන්, නරක දේවල් නරක වචන කියන්නත් පුළුවන්, අනුන්ට බනින්නත් පුළුවන්, අනුන්ට ඊර්ෂ්‍යා කරන්නත් පුළුවන්. කවදාද ලෝකේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය නැතුව යන්නේ? මුළු ලෝකෙටම එදාට සාමය උදා වෙනවා.